ව්‍යාජ ඉන්දියානු ගමන් බලපත්‍ර සමග ඉන්දියාවට ඇතුළුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කාන්තාවක් සහ ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ සිට ගුවන් යානයක් පැමිණ තිබූ මොවුන් ගුවන් තොටුපළේදී ආගමන නිලධාරීන් විසින් සංචාරක ලියකියවිලි පරීක්ෂා කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇත. වයස අවුරුදු 48 සහ 21 වන කාන්තාවන් දෙදෙනා ඉන්දියා ජාතිකත්වය ප්‍රකාශ කරමින් චෙන්නයිහි පදිංචි ලිපිණියක් සඳහන් විදේශ ගමන් බලපත්‍ර රැගෙන වී තිබුණි. ඔවුන්ගේ සංචාරක වාර්තාවල සංචාරක වීසා බලපත්‍රයක් මත මෑතකදී ශ්‍රී ලංකාවට කළ සංචාරයක් පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ලේඛනවල නොගැලපීම් නිසා අතිරේක පරීක්ෂාව සඳහා ඔවුන් රඳවා තබා ගැනීමට නිලධාරීන් කටයුතු කර ඇත. ප්‍රශ්න කිරීම් වලදී මව සහ දියණිය යන දෙදෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් බව තහවුරු වී තිබේ. ඔවුන් නීතිමය අවසරයකින් තොරව වසර ගණනාවක් චෙන්නයිහි නීති විරෝධී ලෙස පදිංචිව සිට ඇත. නීති විරෝධී ලෙස රැඳී සිටියේදී දෙදෙනා ව්‍යාජ හැඳුනුම්පත් ලේඛන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි හරහා ඉන්දිය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට සමත්ව ඇති බව බලධාරීන් සොයාගෙන තිබේ. විමර්ශකයන් විශ්වාස කරන්නේ මෙම කාන්තාවන් මීට පෙර සංචාරක වීසා යටතේ ඉන්දියාවට ඇතුළු වී පසුව ඉන්දියානු අනන්‍යතාව ලබා ගැනීම සඳහා ලේඛන සකස් කර ඇති බවයි. දෙදෙනාම ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා චෙන්නයිහි මධ්‍යම අපරාධ අංශයට යොමු කර ඇත. වංචනික ඉන්දියානු ලේඛන ලබා ගැනීමට මෙම යුවලට සහාය වූ ජාලය හෝ පුද්ගලයන් අනාවරණය කර ගැනීමට මධ්‍යම අපරාධ අංශය කටයුතු කරමින් සිටී.